1994 මැයි 20 වෙනිදා තිරගත වෙනවා සෝමා ඉදිරිසිංහ නිෂ්පාදනය කරපු ඊයේ චිත්‍රපට සමාගම වෙනුවෙන් සෝමා ඉදිරිසිංහ නිෂ්පාදනය කරපු දවල පුෂ්පය චිත්‍රපටය. මේ EAP සමාගමේ මුලින්ම චිත්‍රපට නිෂ්පාදනය කරුවේ EAP ඉදිරිසිංහ මහතා වුණා. ඔහු තමයි නිෂ්පාදනය කරුවේ KW පෙරේරාගේ ලොකුම නාව චිත්‍රපටය. ඔහුගෙන් පසුව මේ EAP ව්‍යාපාරයේ ඇය ජීවත්ව සිටින තාක්කල් චිත්‍රපට නිෂ්පාදනය සඳහා ප්‍රමුඛ ස්ථානයක් දෙමින් සිංහල සිනමාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු නිෂ්පාදිකාවක් තමයි මේ සෝමා ඉදිරිසිංහ. ඒ වගේම මේ පුෂ්පේ චිත්‍රපටයේ රංගපාන්නේ ප්‍රියංකර පෙරේරා. අපි ප්‍රියංකර පෙරේරාව අඳුරන්නේ දිල්හානි අශෝකමාලාගේ සැමියා විදියට. එහෙම නැත්නම් ජනප්‍රිය ගායකයෙක් විදියට. ජනප්‍රිය ගායක මිල්ටන් පෙරේරාගේ පුතා විදියට. ඒ වුණාට ප්‍රියංකර පෙරේරා දක්ෂ නළුවෙක්. ඔහුගේ නළුකමෙන් දක්ෂකමෙන් නිසි ප්‍රයෝජනයක් ඔහු ගත්තේ නැහැ. ඒ වගේම ඔහුට ඒ සඳහා නිසි අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහු ප්‍රධාන චරිතය රඟපාපු චිත්‍රපටය තමයි මේ දවල පුෂ්පේ චිත්‍රපටය. දවල පුෂ්පේ චිත්‍රපටය ගැන අපි කතා කරද්දී අපිට නිසකවම මතකයට එනවා ලඳක් ලඳක් දුටි මෙලඳක් කියන මර්වින් පෙරේරා ගායනා කරන ගීතය. ඒ ගීතය අඩංගුනේ මේ දවල පුෂ්පේ චිත්‍රපටයේ. මේ දවල පුෂ්පේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරුවේ KW පෙරේරා. ඒ වගේම කතාව දෙබස් සහ තිරනාටකයත් KW පෙරේරාගෙන්. කැමරා අධ්‍යක්ෂණය කරුවේ ඇන්ඩ්‍රු ජයමාන. ඇන්ඩ්‍රු ජයමාන කියන්නේ අපේ සිංහල සිනමාවේ අති ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂකවරයෙක්. එම් මස්තාන්ලගේ පටන් සහායකයෙක් විදිහට වැඩ කළා. හරි විශාල අත්දැකීම් සම්භාරයක් අරගෙන සිංහල සිනමාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කැමරා අධ්‍යක්ෂකවරයෙක් හැටියට කරපු කෙනෙක් තමයි ඇන්ඩ්‍රු ජයමාන. ඒ වගේම ඔහු තමයි අති ජනප්‍රිය කෝපිකඩේ ටෙලිනාට්‍ය මාලාවේ ආරම්භක අධ්‍යක්ෂකවරයා. ඒ වගේම ඔහුගෙන් බිහුණු විශාල පරපුරක් ඉන්නවා. OCIC ආයතනයේ සිනමා කරන පාඨමාලාවේ ආරම්භක අධ්‍යක්ෂකවරයා වුණේ මේ ඇන්ඩ්‍රු ජයමාන මහතා. ඔහු නිසා විශාල සේවයක් සිංහල සිනමාවට වුණා. ඒවා මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය කළේ ධර්මදාස ජයලත්. වේශ නිරූපණය කරුවේ. ඒ කියන්නේ අංග රචනයේ රංජිත් මතංගවීර. සංගීත අධ්‍යක්ෂණය කරුවේ ග්‍රේෂනානන්ද. ග්‍රේෂනානන්ද කියවන්නේ අපි බොහෝ දෙනෙක් දන්නේ අති ජනප්‍රිය ගායකයෙක් විදියට. ඒ වගේම ඔහු සංගීත අධ්‍යක්ෂකවරයෙක් වුණා. ඔහු සංගීත අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක් තමයි මේ දවල පුෂ්පේ චිත්‍රපටය. දවල පුෂ්පේ චිත්‍රපටයේ ගීත රචනා කරුවා KW පෙරේරා වගේම සිරිල් සිලවිමිල සහ රංජිත් වීරසිංහ කියන අය. ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රියංකර සමග ප්‍රධාන චරිත රංගපෑවා රවින්ද්‍ර රන්දෙනියා, වසන්ති චතුරානි, මැණිකේ අත්තනායක, ඇන්ජලා සෙනවිරත්න, විජය නන්දසිරි, චන්න පෙරේරා, මధుරංග රක්මාල්, සුරංග රංජන්, ඒ වගේම ලතා ලුම්බිනි, මර්සි ඉදිරිසිංහ, දේශන් අමරසිංහ, ප්‍රේමදාස ගජමන්ගේ, ප්‍රේමසිරි කල්පගේ, ශ්‍රියානි මහවත්ත වගේම ප්‍රියංකර පෙරේරා සමග ප්‍රධාන චරිතය රංගපෑවා අනුෂී විජේගුණවර්ධන. දවල පුෂ්පේ චිත්‍රපටයේ EAP සමාගම වෙනුවෙන් සෝමා ඉදිරිසිංහ නිෂ්පාදනය කරපු චිත්‍රපට වගේම KW පෙරේරාට ප්‍රමුඛ ස්ථානයක් දුන්නා EAP සමාගම. KW පෙරේරා කිව්වම අපිට නිසකව මතක් කරන්නේ ලොකුම ඉනාව චිත්‍රපටය. වගේම ඔහු අති ජනප්‍රිය චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්. ඔහු තමයි හිඟනකොල්ල චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කෙරුවේ. හිඟනකොල්ල කියන්නේ අපේ සිනමාවේ අති ජනප්‍රියම චිත්‍රපටයක් වගේම ඒ දිනවල එම වසරේ වැඩිම ආදායම් ලැබපු චිත්‍රපටයක් තුනේ හිඟනකොල්ල චිත්‍රපටය. හිඟනකොල්ල සඳහා පාදක වුණේ W.S. සිල්වාගේ හිඟනකොල්ල නවකතාව. ඒ වගේම KW පෙරේරාගේ ජනක සමාජයත් හරි ජනප්‍රිය චිත්‍රපටයක් වුණා. ජනක සමාජය චිත්‍රපටයෙන් තමයි ගෝතමී පතිරාජව සිංහල සිනමාවට හඳුන්වා දෙන්නේ. ඒ වගේම දාස් KW පෙරේරාගේ පුත්‍රයා වන ජයන්ත දාස් සිනමාවට හඳුන්වා දුන්නේ ජනක සාමාන්‍ය චිත්‍රපටයෙන්. මේ වගේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු KW පෙරේරාගේ සිනමා ගමනේ බිඳ වැටීම පටන් ගන්නේ ජනක සාමාන්‍ය චිත්‍රපටයෙන් පස්සේ. ජනක සාමාන්‍ය චිත්‍රපටයේ අති ජනප්‍රිය වුණාට ඊට පසුව අධ්‍යක්ෂණය කරපු වතුර කරත්තය, දුර්ගා, ඒ වගේම දවල පුෂ්පය වැනි චිත්‍රපට වුණත් එතරම් ජනප්‍රිය වුණේ නැහැ. ඒ වුණාට අපිට KW පෙරේරා කියන සිනමාවේදියව සිංහල සිනමාවේදී අමතක කරන්න බෑ. මොකද ඔහු ඉතා ජනප්‍රිය චිත්‍රපට රාශියක අධ්‍යක්ෂකවරයා වගේම දෙබස් රචකෙක් වශයෙන් සිංහල සිනමාවට විශාල මෙහෙවරක් කරපු කෙනෙක්. ඉතින් අපි මේ ප්‍රවීණ ශිල්පියන්ට ගරු කරන්න ඕනේ වගේම සහ අගය කරන්න ඕනේ. ඒක අපේ යුතුකමක්.